ඊට පස්සේ එනවනේ මෙන්න මේ දෙක හරි. එහෙම නැත්නම් මේ බන්ඩල් එකයි අරන් දානවා. ඊට අමතරව අද වුඩ් පැක් එකක් ගන්න. මෙන්න මේ ඔක්කොම ටික ගන්නවා. ඉතින් අපි බලමු. හරිද කොච්චර ඩයමන්ඩ් ගන්න කයිද? මොකක්ම හරියලා ඉතුරුනොත් මෙන්න මේ බන්ඩල් එක ගන්නවා මම. මේ බන්ඩල් එකට කැලි 120යි මට මේ බන්ඩල් එක ලස්සනයි. ඔයගොල්ලෝ කියන්නේ මේකයි සසඳුවා මේක ලස්සනයි නේ බං. මෙන්න මේක ලස්සනයිනේ කමෙන්ට් එකක් දාන්න බලන්න. මෙන්න මේ බන්ඩල් දෙක බැලුවට පස්සේ මට නම් මේක පට්ට ලස්සනයි. ඒකද මම හිතුවත් මේක ගන්නවා. අපි මුලින්ම ඩයමන්ඩ් අඩුවෙන්ම යන එක අරන් ගමු. හරිද? ඩයමන්ඩ් අඩුවෙන්ම යන්නේ මේකනේ දැන්. ඒක ඩයමන්ඩ් අඩුවෙන් කියන්නේ එහෙම නෙවෙයි. මේක ඉවර කරලා දාන්න පුළුවන් ඉක්මනට අපි ඒක දෙක කම්ප්ලීට් කරලා දාමු. ඕකේ. ඕකේ. කතරේ මේක තරම් දාමු. නයිස්. කටිම ෂා කරලා ලයික් එකක් දාමු බොයිස්. ඒතෙම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා දාමු. ඩාර්ක් රොයල් එක මෙන්න මේ ඉවෙන්ට් එකට ඩයමන්ඩ් අපි බලමු කීයක් යනවද කියලා. මේකේ කොහොමද කැමති? මේක අනිවාර්යෙන් 50න් එනෝනේ. ඒ කියන්නේ 200 ඒවා 5යි. ඒ කියන්නේ ඩයමන්ඩ් 3000ක් ඇතුළත මේක අනිවාර්යෙන් එන්න ඕනේ. හරිද? ඩයමන්ඩ් 3000ක් ඇතුළත එන්න ඕනේ. අපි මේකත් ස්පින් කරමු බොයිස්. මේකත් ස්පින් කරමු. ඕකේ. මේක මෙහායි. ඉක්මනට આવොත් හොඳයි. 50ක් එන්නේ නැතුව ඉක්මනට આવොත් හොඳයි. අපි බලමු. What the hell? යකෝ මෙච්චර ඉක්මනට අපෝ මෙච්චර ඉක්මනට බලාපොරොත්තු නෑ බං. W in the chat boys. යකෝ මෙච්චර ඉක්මනට අඩු එච්චර ඉක්මනට බලාගන්න ඉම්බෝ යකෝ සිට්ම නෑ හොඳේ. අඩු හරි තව දෙකක් තියෙනවා. ඒ ටිකට ඉතින් කොහොම කරත් ඩයමන්ඩ් 1000ක් යන්න ඕනේ ඉතින්. නැත්තම් තේරුමක් නැහැ. අඩු ගරීනා ඒකිනුත් දැම්මල පොඩි ලයින් එකක් දීගෙනවා. ගරීනා හෙලෝ. අඩු වාසියක් කෑ ගරීනා. අර ඊට පළවෙනි ස්පින් එකෙන්ම දුන්නා. ඕකේ. බලමු. මේ ස්පින් එකෙන් මේක එන්න ඕනේ අනිවාර්යෙන්ම. ෂාගනු ගයිස් කට්ටියම. හරි ඕකේ එකක් ආව. දැන් තියෙන්නේ වෝල් එක විතරයි අපිට වෝල් එක විතරයි ඉතුරුලා තියෙන්නේ බොයිස්. අර කටාන එක පළවෙනි එකෙන්ම ආවනේ. කටාන එක පළවෙනි එකෙන්ම ආපු එක නම් ගැම්මක් තමයි. ඩයමන්ඩ් 18850ක් තියෙන අපි බලමු මේ ඉවෙන්ට් එක ඔක්කොම කම්ප්ලීට් කරලා ඉවර කරන්න කීයක් ඇයිද කියලා. ඕකේ. තව ස්පින් දෙකයි දෙන්න ඕනේ. මේක දුන්නට පස්සේ අපි ඒක 10 ඒ කියන්නේ නෝමල් ස්පින් දෙකක් දෙමු 10 එකක් නැතුව. ඕකේ. තව එකයි දෙන්න දී. අපි මේකෙන් දෙමු මේකෙන්. වැඩක් නෑ නිකම් බොරුට කරකවන ඩයමන්ඩ්. ඕකේ. එක ස්පින් එකෙන් බෝල් එක ගත්තා. ඕකේ. හරි. අපිට මේකෙත් ගන්න දින ඔක්කොම කම්ප්ලීට්. දැන් හරි. ඒතකොට මේක කම්ප්ලීට්. මේ ඉවෙන්ට් එක කම්ප්ලීට්. මේ ඉවෙන්ට් එක කම්ප්ලීට්. මේ ඉවෙන්ට් එක තියෙනවා. මේ ඉවෙන්ට් එකෙත් මේ දෙකෙන් එකක් අනිවාර්යෙන් එනවා. කළු පාට එක ආවොත් ඉතින් මගේ වාසනාව. බලමු. මට මෙන්න මේක ගන්න ඕනේ. හරිද? මෙන්න මේ වුඩ් පැක් එක ගන්න ඕනේ. තව ඩයමන්ඩ් 15700 ගණක් තියෙනවා. හරිද? අනිවාර්යයෙන්ම මේ ඉවෙන්ට් තුනේ මට ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අපි ඒකින්ද වුඩ් පැක් එක මුලින් ස්පින් කරලා එමු බොයිස්. අන්තිමට මම ඩාර්ක් රින් එකට ඒක අපි අන්තිමට තියාගමු. ඕකේ. ඒක තමයි මට ඒ කියන්නේ අන්ෂුව එකම ඉවෙන්ට් එක ඒක තමයි මට දන්නවා ඒක දෙන්නේ නැහැ මට අවශ්‍ය කිට් එක. බලමු. පැක් එක මේකත් આવොත් උද නැත්තයි කියන්නේ. යන්න බෑ ඉතින් ගරින මුලින් දීලා ඉතින් පොඩ්ඩක් කේස්. අයියෝ මේ පේනවනේ දිග ෂොටියට කෑලි 190ක් ආවා. මොනාද අනේ දිග ෂොටියනේ වුඩ් පැක් එක දෙන්න වුඩ් පැක් එක. ඌම ඩයමන්ඩ් කන්න එපා මිනිස්සුන්ගේ. ඉක්මනට දෙන්න. ඔර මීකින්ම ඕවම් බරපන්තියෙන් මේ යකෝ එන ගහනවා. එව්වනම් මචං අඩෝ එව්වනම් මචං එව්වා මචං හරිද? අනුමත කරන්න බෑ විෆයි. අනුමත කරන්න බෑ වගේ බෑ. තව දෙකයි දෙන්න තියෙන ස්පින් 50ට අනිවාර්යෙන්ම එකක් එන්න ඕනේ. අපි මේක එකක් දෙලවමු.
නෑ අඩෝ මේකෙන් අඩෝ වුඩ් පැක් එක වරෙන් 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 අඩ අයියෝ වුඩ් පැක් එක ආයේ නෑනේ තව ඩයමන්ඩ් 1500ක් දෙමු සැලෙන්නේ නෑ යාච්චිට අනේ ඉන්නේ බං දැන් ගන් තුනම ආවා මේකලා එන්න ඕනේ මේකලා එන්න අඩෝ එන්නේ නෑ බං ඒක අඩෝ එන්නේ නෑ කියහන්කෝ අඩෝ අපරාධි බං දැන් ඩයමන්ඩ් 4000ක් මේකට ගියා බං අඩෝ මොකද්ද බං මෙන්න මේකට කරකෝම් බං මේකේ අරන් ඉන්න මුලින්ම මේකට එකක් ස්පින් කරලින් බං මේක අර කිට්ටේ අරන් ඉන්න බොයිස් 120 වෙනි කෑලි ඕන අන්න එකක් ආව අම්මට ඒකත් ආවා මේ පේනවනේ බං ඒක අරන් දාලිම අර කිට් එක කෑලි 120ක් ඕනේ බොයිස් අන්තිමටම අර ස්පින් එක මේව කරමු බං කෑලි 133ක් තියෙනවා බොයිස් ඕකේ නයිස් අපි දැන් මේ කිට් එක අරන් දාලින් බොයිස් අයියෝ මාව මානසිකව වැට්ටුවා ඕගොල්ලෝ ෆ්‍රී ෆයර් වුඩ් පේ එක දෙන්නේ නැතුව මේකත් අරන් දැම්ම බොයිස් දැන් ඒකත් හරි ඕකේ දැන් හරි බන්ඩල් දෙකම ආවා බං ඒක පේනවනේ මේකට 100ක් යනවා තවත් කෑලි 10ක් තියෙනවා කටානේ අරන් දාන්න පුළුවන් වෝල් එකකුත් තියෙනවා කෑලි 90ක් ඕනේ ඒක අන්තිම නෑ මේ අපි ගන්න ස්කින් එකතු කරන හින්දා මම මේ කියන්නේ හරිද දැන් ඩාර්ක් රින් එක පැත්තට මේකේ අනිවාර්යෙන් 5000කින් එක කිට්ටක් එන්න ඕනේ වාසියක් තිබ්බොත් අනිවාර්යෙන් එන්න ඕනේ බලමු ඈ අයියෝ 100ක් ඇයි දන්නේ 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි තව 5යි දෙන්න තියෙන්නේ බොයිස් අපි බලමු කෑලි මචන් තියෙනවා 250 ගානක් උඩ පේන්නේ නැහැ මෙතන හරියට ඒක වෙන්නේ හරියට 250 ගානක්ද කොහෙද තියෙනවා කාලේ 270 ගානක් තියෙනවා 270 ගානක් තියෙනවා කිට් ගන්නත් පුළුවන් ඒක කිට්ටක් ආවාම අද කළු පාට කිට් එක આવොත් හරි බං ඕ මොකද්ද අයියෝ සුදු පාට එක යවුලක් නෑ හැබැයි ඩයමන්ඩ් මේ 5000ක්ම ගියේ නැද්ද මන්ද ගියාද මන්ද නේ මට මේ බැනර් දෙක ගන්නත් ඕනේ ඔක්කොම ගන්න පුළුවන් නේ මේ කෙල්ලොන්ගේ කිට් ගන්නවට වඩා මේකයි මේ දෙකයි ගමුද බොයිස් මට නේ මේ දෙක හොඳයි කියලා හිතනවා මේ බැනර් එකයි මේකයි ලස්සනයි හරිද ඒකින්ද අපි මේ බන්ඩල් එක අරන් දාමු ඕකේ බැනර් එකයි අපි මෙන්න මේකයි ගමු හරිද ඕකේ මේකයි අරන් දාමු බැනර් එකයි යකට එකයි දෙක අරන් දාමු ඕකේ බොයිස් හරිද දැන් අපි යන් වුඩ් පැක් එක පැත්තට කරකවන්න හරිද මේ මොකක්ද දන්නේ මේ රින් වොච් පර්මනන්ට් මෙන්න මේ මොකද වවුචර් ටු ස්පින් ප්‍රීමියම් මෙන්න මේක මොකක්ද දන්නේ නැහැ නේ බොයිස් මේකෙන් ස්පින් කරාම පර්මනන්ට් වෙන මොකක් කර සීන් එකක් තියෙනවද දන්නේ නැහැ අපි නිකන් ඒක try කරලා බලමු මොකක්ද කියන්නේ කියලා ඕගොල්ලෝ දන්නවනම් කමෙන්ට් එකක්